යාළුවනේ මං බයින් මේල් එක චේන්ජ් කරන වීඩියෝ එකක් ගේනවා කියලා කිව්වා. ඒ චේන්ජ් කරන වීඩියෝ තමයි මේක ගෙනිල්ලා තියන්නේ. මේ මට නම් චේන්ජ් කරන්න දන්නේ නැහැ. ඒක තමයි වීඩියෝ වෙන අයගේ වීඩියෝ මං දානවා. චේන්ජ් කරන වීඩියෝ. ඔයගොල්ලෝ බලන්න හොඳට බලා ගන්න. බයින් මේල් චේන්ජ් කරනවා නම් අනිවාර්ය ග්‍රෑම් බයික්ස් එකක් ආව මොකක් හරි එකක්. වත් ඔන්න එක ආව මචං. දැන් කින් අපිට ගාඩි කින් ආවල් බලා ගන්න පුළුවන්. මොන ටිකටක මාත් එක්ක රැඳිලා ඉන්න. ඕගොල්ලෝ මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන්. හොඳට බලා ගන්න යාළුවා. එකක් ඒ කියන්නේ මෙන්න මේ බයින් මේල් එක. මේ බයින් මේල් එක ඔයාලට හොයාගන්න අමාරුද? හරිද? බයින් මේල් එක හොයාගන්න අමාරු නෑ. මේම කරන්න මෙයා කියලා. ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මෙහෙම හිතන්න ඔයාලා ෆෝන් තියෙනවා ඩිවයිස් තියෙනවා 4ක් විතර. එතකොට ඒ වල මේල් තියෙනවා එකක 10 ගානේ වගේ. එතකොට හැම එකකින් මේල් එතකොට ඔක්කොම එකතු කරපුවාම 50ක් විතර මේල් තියනා ඉන්නවා. ඒ අයට මේ මේල් එක හොයාගන්න පට්ට අමාරුයි. ඉතින් ඒ අයට එකම එක ඔප්ෂන් එකක් තියෙනවා මේක හොයාගන්න මචං. ඔයාලට මෙතන පේනවා ඩොට් ගානක්. මෙන්න මේ ඩොට් ගාන ගණන් කරන්න වෙනවා. හරිද? මෙන්න මේ ඩොට් ගාන නෙමෙයි. මේ ඇඩ් එකට කලින් තියෙන ඩොට් ගාන ගණන් කරලා මෙන්න මේ ඉස්සරහා තියෙන අකුරත් ගණන් කරවහම ඒ තමයි බම් මේල් එකේ තියෙන අකුරු සංඛ්‍යාව. හරිද? මෙන්න මේ අකුරු සංඛ්‍යාවෙන් ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ මේල් එක තියෙනවා නම් ඉක්මනට මේල් එක හොයාගන්න පුළුවන්. හරිද? ඒ තමයි මේල් එකක් ඔයාලා ඩිවයිස් ගොඩක් මේල් ගොඩක් තියෙනවා නම් හොයාගන්න ලේසි ක්‍රමය. හරිද? අපි කතා කරන්න ආවද ඒක නෙමෙයි. මේකත් මම කිව්වේ පෙලක් අයට මේක වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් අපි කතා කරන්න ආවේ මෙන්න මේ දේ. ගොඩක් අය මට කියනවා මචං මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අයියේ චේන්ජ් එකට ගිහිල්ලා මෙන්න මේ චේන්ජ් එකට ගිහිල්ලා දැන් ඔයාලා හිතන්නකෝ ගොඩක් අය ගාව සිකියුරිටි කෝඩ් එක නැහැ. සිකියුරිටි කෝඩ් එක තියෙනවා නම් කෙලින්ම මෙතන වැටෙනවා ඉන්කරෙක්ට් මේල් කියලා. හරිද? ඉන්කරෙක්ට් මේල් හොඳට බලා ගන්න යාළුවා. කෝඩ් එක තියෙනවා නම් කෙලින්ම ඔයාලා ඉස්සරහට යනවා. හරිද? ඉස්සරහට යනවා සහ මෙතන මේල් එක වැරදියට දුන්නොත් මම කරලා පෙන්නන්නම්. මම නිකන් දැන් මං ගාව වෙන මේල් එකක් මේ දෙන්නේ. හරිද? දීලා මම නිකන් මට හිතෙන සිකියුරිටි කෝඩ් එක මම නිකන් මේ නිකන් දාලා වලට පෙන්නන්න යන්නේ. දැන් මම මේක ඇඩ් කරලා තියෙන මේල් එක නෙමෙයි මේ දෙන්නේ. හරිද? මේක දීලා මම මචං දෙනවා වෙරිෆයි කියන එක. වෙරිෆයි කියන එක දුන්නාම ඔයාලට පේනවා ඉන්කරෙක්ට් ඊමේල් ඇඩ්‍රස් කියලා ඔයාලට පෙන්නනවා. හරිද? ඉන්කරෙක්ට් ඊමේල් ඇඩ්‍රස් කියලා ආවොත් මචං ගොඩක් අය බයිලා ගහනවා account ගුණ ගන්න ආපුවම අයියේ මේ මගේ මේ මේල් එක විතරයි තියෙන්නේ මේ වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ නැහැ. එහෙම මොකුත් අවුලක් නෙමෙයි මචං. ඉන්කරෙක්ට් මේල් කියන්නේ මේල් එක වැරදි කියන එකම තමයි. ආයේ එතනින් එහාට කතාවක් නැහැ. හරිද? එතනින් ගියාම තවත් අය කරනවා මෙන්න මේ දේ. දැන් ඔයාලා හිතන්නකෝ මේල් එකක් චේන්ජ් කරන්න යනවා කියලා. මේල් එකක් චේන්ජ් කරන්න යද්දී පෙලක් අය ගාව සිකියුරිටි කෝඩ් නැහැ. සිකියුරිටි කෝඩ් නැතුව ගියාම ඔයාලා කරන්නේ පොකට් සිකියුරිටි කෝඩ් කියන එක දෙන එකනේ. හරි. එතනට ගිහිල්ලා සෙන් කියලා දුන්නාම පෙලක් එක වැටෙනවා මචං මෙන්න මේ ආව මැසේජ් එක. මේ මැසේජ් එක ආව කියන්නේ මචං ඔයාලගේ එක්කෝ වෙන මේල් එකකට ඇඩ් කරලා තියෙන ආයි මම ඔයාලට දාලා පෙන්නන්න මේ මැසේජ් එක. හරිද? අයි මුලින්ම යන්නේ නැහැ දැක්ක. මෙන්න මෙහෙම આવොත් මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නේ. ඕකේ? මේ කට්ටියම අහන ප්‍රශ්නයක් නිසා බයින් මේල් චේන්ජ් නෙවෙයි අර බයින් මේල් හොඳට කරනවා වීඩියෝ නැහැ කියලා පෙන්නන්නේ. මේ මේල් එකකට බයින් එකක් නැහැ කියලා පෙන්නන්නේ. හරිද? එතනින් ගියාම මචං වැරදිලා බයින් මේල් එක හදලා තිබ්බොත් සමහර අය හොඳට කරගන්න තමයි මේක කියලා දෙන්නේ. පොකට් සිකියුරිටි කෝඩ් කියන එක දෙනවා. දීලා මේල් එක මෙතෙන්ට දෙනවා. දුන්නාම මම පෙන්නන්න ඒ සීන් එක ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් තමයි මේක චේන්ජ් දීලා මචං පොකට් සිකියුරිටි කෝඩ් කියන එක දීලා ඔයාලා දෙනවා ඔයාලගේ දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ මේල් එක මේ මොකද්ද අතන බයින් මේල් එකේ ඉස්සරහා තියෙන්නේ A අකුරක් හරි B අකුරක් හරි කියලා එන්නේ A අකුරෙන් ඔයාලගේ ළඟ තියෙන මේල් එකක් දෙනවා හරිද දීලා send කියන එකක් දෙනවා send කියන එක දුන්නාම verification code එකක් send වෙනවා හැබැයි ඔයාලා මෙතනට ඇවිල්ලා verification code එක ගහනවා verification code එක ගහුවාම ඒ වැටෙනවා මෙතන verify වුණාට පස්සේ incorrect verification code කියලා. incorrect verification code කියලා වැටෙනවා මම ඒක පෙන්නන්නම් ඔයාලට කරලාම. Box. Record every moment of your life. Store big, share bigger. Aerobox. Most screen recorders ruin your clips with watermarks and silent audio. This one doesn't. Game Screen Recorder Pro gives you clean HD recording. මෙන්න මේ කෝඩ් එක තමයි මචං මට මේල් එකට ඇවිල්ලා තිබ්බේ. හරිද?
දීලා දෙක verify ගියා කියන එක නම් දෙනවා. තමයි ඊට පස්සේ එනවා මොකද්ද? අයාට ඩොලර් හම්බ Incorrect වෙන්නේ email නැත්නම් address හම්බ වෙන්නේ කියලා. YouTube channel එකට. ඔයාලට උඩින් වැටෙනවා incorrect code කියලා. මේ දෙකේ එකක් තමයි වැටෙන්නේ. මේ දෙකෙන් එකක් වැටුනොත් මචං ඒත් ඔයාලගේ මේ ඇඩ් කරලා තියෙන බයින් මේල් එක නෙමෙයි ඔයාලා චේන්ජ් කියන තැනට දීලා තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා ගොඩක් අය මගෙන් කමෙන්ට් දාලත් අහලා තිබ්බා ඇයි මෙහෙම වැටෙන්නේ කියලා. ඉතින් incorrect email කියලා වැටෙන්නේ කෙලින් මචං මේ මේල් එක නෙමෙයි ඔයාලා දෙන්නේ. චේන්ජ් කියන තැනට ගියාම පෙලක් අය කියනවා මචං චේන්ජ් කියන තැනට ගිහිල්ලා මේල් එක දුන්නාම කෝඩ් එකක් සෙන්ඩ් වෙනව නයි කියලා. ඒක තමයි මම දැන් ඔයාලට කරලා දෙන්නේ. කෝඩ් එක සෙන්ඩ් වුණාට මේක මේ account එකේ මේල් එකක් නෙමෙයි නිසා කෝඩ් එක සෙන්ඩ් වුණාට කෝඩ් එක ගණනලා තිබ්බට පස්සේ incorrect email address කියලා වැටෙනවා සහ incorrect code කියලා වැටෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් බයින් මේල් එකක් නැති වුණොත් මචං මේ වෙද්දි account එකක් ආපහු recover කරගන්න option එකක් නැහැ. customer service වල මම search කරලා බැලුවා මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන customer service වල මෙන්න මෙතන customer service වල මම පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා එතනත් option එකක් නැහැ. හරිද? ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම් මචං. මේ බයින් මේල් එකේ සම්බන්ධ වෙන ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ. බයින් මේල් එක මේක නැති වුණත් account එකක් ගන්න option එකක් අනිවාර්යෙන් ඇති. YouTube කෙනෙක් තාම මේ වීඩියෝ එකක් දාලා නැහැ. මම හොයලා බැලුවා. ලංකාවේ දන්න කෙනෙක් ඇත්තටම නැහැ. හරිද? ඒ නිසා මම කාව හරි දන්නම කෙනෙක්ව ගරීන් එකකින් වීබැච් කෙනෙක්ගෙන් මාර්ගින් හරි මොඩරේටර් කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන හරි මෙතන මෙහෙම ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්න කියලා අහලා අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. මම අද වීඩියෝ එකේ නාවේ සරලව incorrect email address කියලා දැන් change කියන එක දීලා කෝඩ් එක send වෙලා incorrect email address කියලා එන්නේ මොකක්ද කියලා හේතුව පෙන්නන්න මේ mail එකේ නොවන mail එකක් එතන change වලට ගිහිල්ලා දීලා කෝඩ් එක දුන්නත් කෝඩ් එක යනවා ගිහිල්ලා කෝඩ් එක ඇවිල්ලා මෙතන ගැහුවට පස්සේ incorrect email address කියලා වැටෙන්නේ මේ mail එක මේ account එකේ තියෙන mail එක නෙමෙයි අපි එතනට දීලා තියෙන්නේ කියලායි ඒ නිසා මේ account එකේ තියෙන mail එකම තමයි මෙතනට දෙන්න ඕනේ කොච්චර වෙන mail දුන්නත් code send වෙනවා but මචං හරියන්නේ නැහැ වැඩේ ඉතින් මේ mail එකට යන code එක විතරයි මේකට verify වෙන්නේ ඉතින් මේ mail එක හොයාගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මෙන්න මෙතන dot ටික හරියට ගණන් කරලා ඔයාලා mail එක ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාලා phone එකේ තියෙනවනම් මෙතන තියෙන ඉලක්කම් ගානින් මේ dot ගානින් ඔයාලට බලන්න පුළුවන් ඔයාලා mail එකේ තියෙන අකුරු ගාන ගණන් කරලා mail එක හොයාගන්න නැත්නම් mail එක නැත්නම් මේ වෙද්දි දැනට account එක ගන්න ක්‍රමයක් නැහැ. ගන්න ක්‍රමයක් අනිවාර්යෙන් ඉස්සරහට ගේන්න වීඩියෝ එකෙන් හොයලා. මොකද මේ ටිකෙන් මම බයින් මේල් එක සම්බන්ධව වීඩියෝස් තමයි කියන්නේ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒක තමයි යාළුවා කියන්නේ බයින් මේල් එක චේන්ජ් කරන වීඩියෝ නෙවෙයි මේක. බයින් මේල් එක නැති වුණත් account එක ගන්න බෑ. ඒක වීඩියෝ එකක් තමයි. මාගේ channel එක තාම subscribe කරුවා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ගේන්නම් ඕන්නම් ගේන්නම් මේ වගේ වීඩියෝ කමෙන්ට් සෙක්ෂන් එකේ අහුවොත් ගේන්නම් මේ වගේ වීඩියෝ අනිත් එක තමයි බයින් මේල් චේන්ජ් කරන වීඩියෝත් ගේන්නම් මේක ගෙනාවේ බයින් මේල් නැති වුණාන් පස්සේ ෆ්‍රී ෆයර් account එක ගන්න බෑ ඕගොල්ලොන්ගේ ඩිවයිස් එක මේ ෆෝමට් කරුවා නම් ඕගොල්ලොන්ගේ ඩිවයිස් එක නැති වුණා නම් ඒකේ ගේන්න බෑ ෆ්‍රී ෆයර් එකේ බයින් මේල් එක ෆෝමට් කරුවා නම් කාට හරි විකුණා නම් වෙන ෆෝන් එකක් ගත්තොත් ඉතින් ඕගොල්ලෝ බයින් මේල් එක තියන්න ඕන කන්ෆර්ම් එකෙම තිබ්බොත් ඉතින් තමයි ෆ්‍රී ෆයර් account එක ගන්න පුළුවන් ඒකින් තමයි මේකෙන් කියලා දෙන්නේ හොඳට මට කියා ගන්න බෑ හින්දා තමයි මේ අයියාගෙන් වීඩියෝ දාන්නේ ඕගොල්ලන්ට බලන්න හොඳට දැනෙන්නේ නැති ඉන්න කියලා කියනවා මේ වීඩියෝ එකකින් මෙතනින් ඉවරයි